ඉදිකරන මොහොතේ සුසාන නායකත්වයක් ලබා දුන් ශක්තිය ලබා දුන් සියලු පාලකය විවෘත කිරීම සඳහා ඉනනතුරු සරත් එන්නකෝන් මැතිතුමාගෙන් අනතුරුව අප බලාපොරොත්තු වෙන නාමපුරව විවෘත කිරීම සඳහා අප සමගින් එකතු වෙන ලෙස ඉනනතුරුව අප ආරාධනා කරනවා පීඨපතියේ කපා මෙල වශයෙන් අත්පවුර සහිත ආහාර විවෘත කිරීමේ කටයුතු සිදු කර දෙන ලෙස भवतु सब्ब मंगलं रक्षन्तु सब्ब देवता सब्ब बुद्धानुभावेन सदा सत्ति भवन्तु ते भवतु सब्ब मंगलं रक्षन्तु सब्ब सब्ब धम्मानुभावेन सदा सत्ति भवन्तु ते भवतु सब्ब मंगलं रक्षन्तु सब्ब देवता सब्ब संඝानुभावे सदा साधु साधु ඉනතුරු ගෞරවනීය මහා සංඝරත්න නමස්කාර පූර්වක සූකි ඉටුකරදුන් වේරගල අමරතුංග මහත්මයා ඔබතුමාට අපි ධර්ම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ගේට්ටුව විවෘත කිරීමේ කටයුතු සඳහා සහභාගී වෙන්න. ඒ වගේමයි දිනේෂ් වනිසේකර ඇතුළු ඔබතුමාට ආරාධනා කරනවා ගේට්ටුව දිනේෂ් වනිසේකර ඇතුළු උදාන ධර්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබේ මූලික දායකත්වයෙන් තමයි මේ වැඩ කටයුතු අපි සිදු කරගන්න ලැබෙන්නේ. ආරාධනා කරනවා අපි තාමත් ගෞරවයෙන් මේ වැඩ කටයුතු සහයෝගය ලබා දෙමින් මේ විවෘත කිරීමේ කටයුතු අපිට සිදු කර දෙන ලෙස साधुकारයක් වත්තා අප පුණ්‍යමන්ත භූමිය තුල දර්ශනීය ආකාරයෙන් දියුණු වාහල්කඩ එවැගේම ඇත්පවුර සහිත වාහල්කඩ වෙනුවෙන් තමයි මේ සුවිශේෂී පින්කම අප සිදු කරනු ලබන්නේ. වෙන්නේ ඒ සඳහා සීලුම පූජනීය ගෞරවනීය මහා සංඝරත්නය නියෝජනය කරමින් කඩම්බාව වේරගල පුරාණ රාජමහා විහාරයේ වාසී යාපහුව භික්ෂු බල මණ්ඩලයේ සහ යාපහුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් කාර්ය විශ්‍රාමික පරිවේනාධිපති පූජ්‍ය අවසරයි කඩම්බාවේ පඤ්ඤානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා මහා සංඝරත්නය වෙනුවෙන් ඒකරාශී වෙමින් දායකත්වයේ ලබා දෙන්නට. ඉන්නතුරු අපි බලාපොරොත්තු වෙනවා මේ සුවිශේෂී පින්කම් මාලාවේ අනිකුත් සම්භාවනීය ආරාධිත අමුත්තන් වෙනුවෙන් ගාන්ඨාර කුරුණ දෙසට අපි ආරාධනා කරනවා ගාන්ඨාර කුරුණ ළඟට ඒකරාශී වන්නට. ඒ සඳහා වැඩමවන්නට අපි ගෞරවනීය මහා සංඝරත්නය අපේ ආමතුරුගොල්ල වඩින්න මේ ආසනවලට අපේ කුසුමන්ත ආරම්භයේ මේ පැත්තට එන්නකො. මේක තමයි විශේෂත්වය. දැන් වෙන විහාරස්ථානවල සෑයේ මේ ජාතිකන්ත tempat කරන පුරාවස්තු බලන්න බෑනේ. මේක සියලු පුරාවස්තුන් ශ්‍රාවක සම්බුත් පූජාවක් සිද්ධ කිරීමට තිබෙන නිසා ඒක නිසා පළමුවෙන් මේ උත්සව සභාවේ කටයුතු ආරම්භ කිරීමට මූලාසනයේ පිළිගැන්වීමයි පළමු කොට යෙදී තිබෙන්නේ. ඒ අනුව මේ උතුම් උත්සව සභාවට වැඩම කරන්නට යෙදුන කඩම්බා වේරගල පූර්වාරාම රාජමහා විහාරාධිපති
යාපහුව ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී යාපහුව භික්ෂු බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී විශ්‍රාමලත් පරිවෙනාධිපති අති ගෞරවාස්පද අවසරයි කඩම්බාවේ පඤ්ඤානන්ද නායක මාහිමිපාණන් වහන්සේට පාදාභිවන්දනයෙන් නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා මුණසුරාරා වැඩ සිටිනා ලෙස. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami padang samadhiyami දිනෙන් දින ආලෝකමත් වෙමින් මේ ප්‍රදේශයට පමණක් නෙමෙයි මුළු ලංකාද්වීපයටම පහුගිය කාල වකවානුවල මේ විහාරස්ථානය අරාජික තත්වයෙන් තිබුණේ. නමුත් අපේ නායක මාහිමිපාණන් වහන්සේ මේ විහාරස්ථානයට වැඩම කළාට පස්සේ උන්වහන්සේගේ අවවාද අනුශාසකත්වයන් යටතේ සතර පේරුවේ දායක කාරකාදී පින්වතුන්ගේ ආධාරණීය අපේ නායක මාහිමිපාණන් වහන්සේලා පඬිත මාහිමිපාණන් වහන්සේලා වරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයත් අපේ වෛව පළාත් ආණ්ඩුකාරතුමන් අපේ නියෝජ්‍ය ඇමතිතුමන් ප්‍රධාන සභාවණී ආරාධිත මුත්තන් ඇතුළු අද අපේ පන්සලේ ආරාධනාව ලැබ මේ මොහොතට සම්බන්ධ වෙලා ඉන්න සභාවණී ආරාධිත මුත්තන් ප්‍රධාන කොටගත් පළාත්වාසී ප්‍රදේශවාසී සියලු පින්නතුන් සහ අපේ සතර පේරුවේ සියලු දායක පින්නතුන් දහම් පාසල් දරුවෝ ආචාර්ය මණ්ඩලය ඇතුළු සියලු සදහැවත් කාරුණික පින්වත්නි පළමුවෙන්ම අවසර ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරනේ වෙන් වශයෙන් ඔබ වහන්සේලා පිළිගන්න තරම් අපට කාලයක් නැහැ. පුද කාලේ තාම වටිනවා අපි මේ මොහොතේ බලාපොරොත්තු වෙනවා මේ කෙටි උත්සව සභාවෙන් පස්සේ 80 මහා ශ්‍රාවක මහ පින්කමක් කරන්නට. ඔබතුමා මට මතක් කළා හාමුදුරනේ මේ දවස්වල රැට නිදා ගන්නකොට පාන්දර 2යි කියලා. එතන අවිවේකී ජීවිතයක් තියෙන එතුමාවත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අපේ ළමා හා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අපේ නාමල් සුදර්ශන නියෝජ්‍ය ඇමතිතුමනි අපි බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නවා ඇතුළු අද විශේෂයෙන් මේ මොහොතට සම්බන්ධ වීමට නියමිතව හිටියා වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිකාරටිය භාරව කටයුතු කරන අපේ බණ්ඩාර මහත්මයාට හදිසි දුරකථන පණිවිඩයක් ලබා දීලා තියෙන එතුමා මේ මොහොතේ ඉඳන් දැන් සම්බන්ධ වෙන්න විදියක් නැහැ තාම කොළඹ ඉන්නේ ඒ නිසා හාමුදුරුවන්ගේ පින්කම ගිහිල්ලා ආවරණය කරලා ඉන්න කියලා. පුරකින් වළක්වලා සසර ගමන නැති කරලා නිවන් ලබන්න පුළුවන් මහ පින්කමකටයි අද අපි හැමදෙනාම එකතු වෙලා මේ දායකත්වය ලබා දුන්නේ. ඊළඟට ඔය පාරේ ඔබතුමන්ලා ආවනම් දකින්න ඇති ඒ පාරක් තියෙන්නේ අලි නාවන වලවල් විතරමයි. ඒ ගැන පුංචි අවධානයක් යොමු කරන අතර අපේ දහම් පාසලේ ළමයි 100කට අධික සංඛ්‍යාවක් ඉන්නවා. මේ ධර්මශාලාව විතරයි හැම දෙයකටම තියෙන්නේ. අපි මේ ඔය පැරණි ගොඩනැගිල්ලක් තියෙන එකේ පෙර පාසල තියෙනවා. අපි දැනට අක්තිවාරම් දාලා කණුණක් ගලා අපි හදලා තියෙනවා මේ
ස්ලැබ් එක දාන මට්ටමට ගොඩ නැගිලා. ඉතින් මේකේ ස්ලැබ් එක විතරයි දාගන්න තියෙන්නේ. ඒක කරලා දුන්නොත් ප්‍රමාණවත් අපිට ඒ උන්ටට ප්‍රමාණවත් ඇති ඉතුරු ටික අපිට කරගන්න පුළුවන්. ඒක දුක්ගෙන විදිහ මතක් කරන්නේ නැහැ. නමුත් පවතින රජයකින් මේකකින් රජයට කරන්න හරි අමාරු බවත් අපි දන්නවා. මොකද අමාරු වෙන්න තියෙන හැම පැත්තක්ම ඉතින් මේවා ටික ටික ගොඩනගන්න ඕන බවත් අපි දන්නවා. ඉතින් ඒ නිසා ඒ අවධානය ඉදිරියේදී යම් මට්ටමකට සාධනීය තැනකට ඒවි කියන බලාපොරොත්තුව අපේ හදවත තුළ තියාගෙන මම හිතන්නේ මගේ අදහස් ප්‍රකාශ කිරීමෙන් සමාප්ත කරනවා. මේ වෙනුවෙන් සහභාගී වුණු පූජනීය මහා සංඝරත්නයට මේ සම්බෝධය ආරාධනා අපේ ප්‍රතිසීලයේ නියමවානන් වහන්සේ එවත් නැත්නම් මේ සියලු පින්කම් වල නියමවානන් වහන්සේ අපේ අති ගෞරවනීය නායක මහානිකාණන් වහන්සේ. උන්වහන්සේ යමක් හිතුවොත්, උන්වහන්සේ යමක් කරන්න පටන් ගත්තොත් ඒ සියලු දේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙනවා. ඒක අනිවාර්යයි. හරස්ත පුණ්‍යවන්ත භූමියට ඒකරාශී වුණු ඔබ සියලු දෙනා නැවත වතාවක් ආදරයෙන් ගෞරවයෙන් යුතුව පිළිගනිමින් මේ ඇත්පවුර සහිත වාහල්කඩ ඉතාමත්ම මනරම් ආකාරයෙන් නිර්මාණය කරගන්නට ශක්තිය දායකත්වය ලබා දුන් ඒ සියලු පින්නතුන් අපි සිහිපත් කරමින් මේ සර්ව බුද්ධ පූජාමේ පින්කම 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා උදෙසා සිදු කරන ලබන පින්කම සිදු කිරීමට අපි අපේක්ෂා කරනවා. අපි tempat කරමු 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා උදෙසා පිරිකර tempat කිරීමට අපි ආරාධනා කරනවා පිරිකර ලබාගත් පින්නතුන් සියලු දෙනාටම. ඉනන්තරුව අටවිසි බුද්ධ පූජාව සඳහා සහභාගී වී සිටින ඒ වගේම පින්නතුන්ට අපි ආරාධනා කරනවා මදක් රැඳී සිටින ගිලන්පස බුද්ධ පූජාවට tempat කරන ලෙස අපි ඔබට දීපත් කරනවා. යටම තත්ත්වයේ පිරිකර tempat කරන්න සහභාගී වෙන සියලු පින්නතුන්. සාදු 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 Ini සඳහා බෝමඩුව වටා අපි ඒකරාශී වෙන්න ආරාධනා කරනවා. බෝමඩුව වටේ සියලුම ආරාධනා කරනවා කියලා පූජාව පිළිගැනීම සඳහා. අදවැසි බුද්ධ පූජාව සඳහා අදපිරිකර tempat කිරීමේ කටයුතු සිදු කරන්න කියන දීපත් කිරීම අපි ඔබට කරනවා. සියලු දෙනාම සාධනාදියක් පවත්වමු. සාදු 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 සාදු
අද අපි මේ අවස්ථාව වෙන විට අටවිධ මහා සම්බුද්ධ පූජාව සහ ගුණ මනසිකරණය කරගෙන මේ කවි දීපය සත්‍යයනා කරાવી ඔබ ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න. විභාසිත මංගල භෝජන කේසී වාරණ වංග हतासित पासी राजते राजती दम्म महेसी अंधुरु पाप मल करन निवारण बिहिकल पिरिसक यहाँ गुण धामी वदारण सिरि सदहम मम वंदिमि सुपूजन आवक भावगता समनिंदा सुविसि संग गुणा सुविशुद्धा राजति साधन सावक संघा दिशा अनुदिशा परहित कामी कसावतिंकल लोकय दहमी सोविसी गुण गंगो लल्ले नामी श्रीमत संग गण पाद नमामि